1970 ලෝක කුසලානය බ්‍රසීලිය දිනනවා. ඊට පස්සේ ආයමත් ලෝක කුසලානයක් දිනණ්ඩයට හරියටම අවුරුදු 20කතරක් බනන්න ඉන්න වෙනවා. ඕ 1994 දිනේද? හරියටම ඒ තරංගාවලිය තිබුණේ කොහෙද කියලා අපිට මතකයි නේද? ඇමරිකා එක්සත් ජනපදයේ. දැන් 2026 බ්‍රසීලිය අන්තිමට කුසලානයක් දිනපු 2002 අවුරුද්දේ ඉඳන් බලද්දිත් ආයමත් හරියටම අවුරුදු 24යි. සත්කාරකත්වයේ දරන්නේ ආයමත් ඇමරිකාව. ඉතිහාසයේ නැවත ලියවෙයිද කියන එක තමයි දැන් තියෙන ලොකුම ප්‍රශ්නේ. අන්න ඒකයි. අද මේ ගැඹුරු සාකච්ඡාවෙන් අපි කතා කරන්නේ අන්නේ අභියෝගය ගැන. හැබැයි මේක අර සාමාන්‍ය ක්‍රීඩා විචාරයක් නෙවෙයි. ඒ කියන්නේ අපි මේක දිහා බලන්නේ ටිකක් විද්‍යාත්මක කෝණයකින්. ඔව්. බ්‍රසීල් කණ්ඩායමේ කළමනාකාරෝ කාර්ලෝ ඇන්සලෝටිගේ අර අමුතුම ක්‍රීඩක තෝරා ගැනීම ගැනයි ඒ වගේම 2025 FIFA ක්ලබ් වර්ල්ඩ් කප් දත්ත වාර්තා ගැනයි අපි අද විමසා බලනවා. මේ සේරමත් එක්ක උතුරු ඇමරිකාවේ දරුණු ග්‍රීෂ්ම කාලයක තුනම හැදෙන මාරාන්තික තත්ත්වය ගැනයි අද අපේ ප්‍රධාන මාතෘකාව වෙන්නේ. මේ දත්ත සහ ඉතිහාසයේ දිහා බලද්දී ඇත්තටම ඇඟ හිඩි වැටෙනවා. අතීතයේ එහෙම වුණාට මෙවර ඒ කුසලානේ දිනන්න නම් බ්‍රසීලියට වෙනදාට වඩා වෙනස්ම විදිහේ සටනක් දෙන්න වෙනවා. අනිවාර්යයෙන්ම. මොකද මේ ලැබිලා තියෙන දත්ත සහ පර්යවේෂණ පත්‍රිකාවලින් පෙන්වා දෙන විදිහට 2026 ලෝක කුසලානය කියන්නේ නිකම්ම පාපන්දු තරඟාවලියක් නෙවෙයි. ඒක අර මිනිස් සිරුරේ සීමාවන් සහ දරුණු විදිහට වෙනස් වෙන දේශගුණ අතර වෙන අතිවිශාල ගැටුමක්. හරි. අපි මුලින්ම මේ කණ්ඩායම් තෝරා ගැනීම ලියා ගමුකෝ. ජෝආවෝ පෙඩ්‍රෝව කණ්ඩායමෙන් ඉවත් කිරීම තරම් මාව කම්පණයට පත් කරපු තවත් දෙයක් නැති තරම්. ඔහු චෙල්සි කණ්ඩායම වෙනුවෙන් ප්‍රීමියර් ලීග් එකේ විතර ගෝල 15ක් ගහලා තියෙනවා. ඔව් සීලම තරඟාවලිය හරහා ගත්තොත් ගෝල 20ක් නේද? හරියටම ආලින් හාල්ලන්ඩ් වගේ සුපිරිතරු කීප දෙනෙකුට පස්සේ ඉන්න හොඳම ගෝලලාභියෙක් තමයි ඔහු. ඔහු වගේ තමන්ගේ උපරිම ෆෝර්ම් එකේ ඉන්න ක්‍රීඩකයෙක්ව අයින් කරලා ඇන්සෙලෝටි තෝරගන්නේ වයස අවුරුදු 34ක නේමාර්ව. ඒක බැලු බැලමට පොඩි පිස්සුවක් වගේ පේන්නේ. ඔව් අනික නේමා කියන්නේ පසුගිය අවුරුද්දේ අර දරුණු වේසිය ලාභාදයකට ලක් වෙලා සෑහෙන කාලයක් පිටින් අයින් වෙලා හිටපු කෙනෙක් නේ. මේ වගේ තීරණයක් පිටුපස තියෙන්න පුළුවන් තරකේ මොකක්ද ඇත්තටම? දක්ෂතා අතරේ ඉන්න තරුණයෙක්ව අයින් කරලා ආබාධයකින් එන වයසක ක්‍රීඩකයෙක් ගන්න එක මූඩකමක් කියලා ගොඩක් අය හිතනවා. හැබැයි ඇන්සලෝටගේ උපාය මාර්ගික කෝණයෙන් බැලුවොත් මේකේ ලොකු සැලසුමක් තියෙනවා. ඒ කියන්නේ කණ්ඩායමේ ෆෝමේෂන් එක ගැන දොයි කියන්නේ? ඔව්. ජෝආවෝ පෙඩ්‍රෝ කියන්නේ සාම්ප්‍රදායික නම්බර් 9 ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ ස්ථාවර ප්‍රහාරකයෙක්. ඔහු කරන්නේ ප්‍රතිවාදීන්ගේ අර පෙනල්ටි ඒරියා එක ඇතුළේම රැඳීලා ඉඳගෙන පන්දුව Taman වෙට එනකම් බලාගෙන ඉඳලා ගෝල ලබා ගන්න එක. හරි. ඒක ඒ රාමුව ඇතුලේ විශිෂ්ට හැකියාවක්. අනිවාර්යයෙන්ම. ඒත් ඇන්සලෝටිට මේ තරඟාවලිය වෙනුවෙන් එහෙම එකතැනක ඉන්න ස්ථාවර ප්‍රහාරකයෙක් අවශ්‍ය වෙලා නැහැ. ඔහුට උනේ සම්ප්‍රදායික රාමුවෙන් පිටපනින්න. එතකොට ඔහු මේ හදන්නේ සම්පූර්ණයෙන්ම වෙනස්ම විදිහේ ප්‍රහාරක රටාවක් නිර්මාණය කරන්න. හරියට. ඔහු මේ හදන්නේ ස්ථාන මාරු කරමින් ක්‍රීඩා කළ හැකි අතිශය නම්‍යශීලී ප්‍රහාරක පෙළක්. සංචිතේ ඉන්න අනිත් ක්‍රීඩකයන් දිහා බලන්නකෝ. විනිසියස් ජුනියර්, රෆීනියා, මාටිනෙලි, එන්ඩ්‍රික් වගේ අය. ඔව් ඒ අය. මේ අය එක තැනක ඉන්න අය නෙවෙයි. ඕනෑම වෙලාවක තමන්ගේ ස්ථාන මාරු කරගන්න, වමේ ඉඳන් දකුණට යන්න, මැදින් කඩාගෙන යන්න පුළුවන් අය. එතකොට නේමාර්ගේ භූමිකාව මොකක්ද එතන? දැන් නේමා ගැන කතා කළොත් ඔහු බ්‍රසීලිය වෙනුවෙන් මේ දක්වා වැඩිම ගෝලලාභියා. ගෝල 79ක් තියෙනවා. ඇන්සලෝටි පැහැදිලිවම විශ්වාස කරන්නේ නේමාර්ගේ අත්දැකීම් සහ ඔහු පිටියේ ඉදී කණ්ඩායම තුළ ඇති කරන අර මානසික බලපෑම මේ ක්‍රමයට අත්‍යවශ්‍යයි කියලයි. ඒ කියන්නේ අර නම්‍යශීලී වේගවත් රටාව ඇතුලේ නේමාට ක්‍රීඩාව පාලනය කරන නියමුවා වෙන්න පුළුවන් කියන එක නේද? අන්න ඒක තමයි. ඉතින් මේ ඇන්සලෝටිගේ මේ උපාය මාර්ගය අහද්දි මට මතක් වෙන්නේ ජෑස් සංගීත කණ්ඩායමක් ගැන. ජෑස් සංගීත කණ්ඩායමක් ඒ කිව්වේ. ඔව්. සාමාන්‍යයෙන් ක්ලාසිකල් ඕකස්ට්‍රා එකක් ගත්තොත් ඒකේ ඉන්න හැමෝම Tamanට දීලා තියෙන අසුනේ ඉඳගෙන ලියලා තියෙන ස්වර ප්‍රස්තාරය දිහා බලාගෙන තමයි වාදනය කරන්නේ. කවුරුවත් Tamanගේ රාමුවෙන් පිට යන්නේ නැහැ. හරි. ජෝආවෝ පෙඩ්‍රෝ චෑනි හරියට ඒ වගේ. Tamanට දීපු රාමුව ඇතුලේ විශිෂ්ට වාදකයෙක්. හැබැයි ජෑස් සංගීත කණ්ඩායමක එහෙම නෑ. වේදිකාවේ ඉන්නයි නිදහසේ තීරණ ගන්නවා. එකිනෙකාට ප්‍රතිචාර දක්වනවා. මට තේරෙනවා. කවුරුවත් එකම තැනක හිර වෙලා නැහැ. ඔව්. එක මොහොතක ට්‍රම්පට් එක ගහන කෙනා ප්‍රධාන තැනට එනවා. ඊළඟ මොහොතේ පියානෝ එක වාදනය කරන කෙනා ඉස්සරහට එනවා. කිසිම పూర్ව සැලසුමකට වඩා ඊතර තියෙන නිදහස සහ නම්‍යශීලී බව. ඉතින් විරුද්ධ කණ්ඩායමට කවදාවත් හිතා ගන්න බෑ ඊළඟ ප්‍රහාරය එන්නේ කොහෙන්ද කාගෙන්ද කියලා. ඒ උපමාව නම් මාරයි.
ඕ ජෑස් මියුසික් වල වගේම තමයි මේ ක්‍රමයත්. මේකෙන් විරුද්ධ කණ්ඩායමේ ආරක්ෂකයන්ව සම්පූර්ණයෙන්ම ව්‍යාකූල කරන්න පුළුවන්. හැබැයි මේ සාකච්ඡාවේ භයානකම කඩේමට අපි එන්නේ මෙතනදී. ඒ මොකද්ද? මේ ජෑස් සංගීතය පාපන්දු පිටියක වාදනය කරන්න නම්, ඒ කියන්නේ මේ වගේ වේගවත් සහ නම්‍යශීලී උපාය මාර්ගයක් ක්‍රියාත්මක කරන්න නම් ක්‍රීඩකයන්ට නොනවත්වාම පිටිය පුරා දුවන්න වෙනවා. අම්මෝ ඔව්. ඔවුන්ට නිරන්තරයෙන්ම අර අපි කියන අධිවේගී දිවීම් සිදු කරන්න වෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ උතුරු ඇමරිකාවේ මේ එළමෙන දරුණු ග්‍රීෂ්ම සුතුවේදී මේ දේ ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියන එකයි. අන්න ඒකයි වැදගත්ම පොයින්ට් එක. 2026 ලෝක කුසලානේ පැවැත්වෙන්නේ ජූලි මාසවලනේ. ඒ කියන්නේ ඇමරිකාවේ දරුණුතම ග්‍රීෂ්ම කාලය. අපි මේක ගැන හොයලා බලද්දී අපිට හම්බ වුණු අර 2025 FIFA Club World Cup තරඟාවලියේ දත්ත පාදක කරගත්තු විද්‍යාත්මක පත්‍රිකාව මේ රස්නේ ගැන හරිම බියගන්වන සුළු දේවල් ටික එළියට දාලා තියෙනවා. ඕ ඒ පත්‍රිකාව ඇත්තටම ඇස්සරවන එකක්. ඒක නිකම උෂ්ණත්වයට වඩා මේගොල්ලෝ කතා කරන්නේ වෙනස්ම මිනුමක් ගැන නේද? හරියටම ඒ පර්යේෂණය සම්පූර්ණයෙන්ම පදනම් වෙන්නේ WBGT, ඒ කියන්නේ Wet Bulb Globe Temperature කියන දර්ශකය මත. සාමාන්‍ය වායුගෝලීය උෂ්ණත්වයට වඩා මේක ගොඩක් වෙනස්. ඒ කියන්නේ රස්නෙට අමතරම වෙන දේවලුත් මේකට එකතු වෙනවද? ඔව්. මේකට වාතයේ තියෙන රස්නිය විතරක් නෙවෙයි ආර්ද්‍රතාවය, අර හිරු එළියේ විකිරණය කොයිතරම් සැරද කියන එක සහ සුළඟේ වේගය කියන හැමදේම ඇතුළත් වෙනවා. හරි. ක්‍රීඩා විද්‍යාවේදී පිළිගන්නේ මේ දර්ශකයේ අගය සෙල්සියස් 28ට වඩා වැඩිවීම මිනිස් සිරුල්ලකට අතිශය අවදානම් කියන එක. ඒත් අර පර්යේෂණයෙන් පෙන්වා දෙනවා 2025 තරඟාවලියේදී තරඟ 57කින් තරඟ 38ක්ම පැවැත්විලා තියෙන්නේ මේ සෙල්සියස් 28 සීමාව ඉක්ම වූ දරුණු මට්ටමක් යටතේ කියලා. අප්පට සිරි තරඟවලින් අඩකටත් වඩා මේ අගය කොයිතරම් දරුණුද කියලා තේරුම් ගන්න අපි මෙහෙම හිතමුකෝ. දවල් 1ට විතර කොළඹ පාරක හෝ තද රස්නේ තියෙන දවසක ඇවිදිනවා කියලා හිතන්න. ඔව්. එහෙම වෙලාවට කොහොමත් අමාරුයිනේ. සමහර විට උෂ්ණත්ව මානයේ සෙල්සියස් 30යි පෙන්වන්නේ, හැබැයි ඇඟට දැනෙන්නේ 40ක් වගේ. හේතුව වාතයේ තියෙන අධික තෙතමනය. ඒ කියන්නේ ආර්ද්‍රතාවය. මේක නිසා අපේ ඇඟෙන් එන දහඩිය වාෂ්ප වෙන්නේ නැහැ. ඉතින් ඇඟ නිවෙන්නේ නැහැ. ඒක තමයි ප්‍රධානම ගැටලුව. ඉතින් පර්යේෂණයෙන් කියන ප්‍රධානතම කාරණයක් තමයි මේ තත්ත්වයේ යටතේ ක්‍රීඩකයන් පිටියේ දිවෙන දුර විශේෂයෙන්ම අර අධිවේගී දිවීම් ප්‍රමාණය භයානක විදිහට කඩා වැටෙනවා කියන එක. ඒකට හේතුව සම්පූර්ණයෙන්ම ජීව විද්‍යාත්මකයි. දහඩිය දානවා කියන්නේ ශරීරය ඇතුළේ තියෙන රස්නේ එළියට දාන එකනේ. ඒ දහඩිය වාෂ්ප වෙද්දි තමයි ඇඟ නිවෙන්නේ. ඊත් ආර්ද්‍රතාවය වැඩි නම් අන්න එතන තමයි ප්‍රශ්නේ. වාතයේ ආර්ද්‍රතාවය වැඩි වෙද්දී කියන්නේ වාතය දැනටමත් වතුර වාෂ්ප පිරලා තියෙද්දී අපේ ඇඟෙන් යන දහඩිය වාෂ්ප වෙන්න තැනක් නැහැ. දහඩිය ඇඟේම රැඳෙනවා. එතකොට ඇඟ නිවෙන්නේ නැහැ නේද? හරියට. එතකොට ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය කියන්නේ කෝ ටෙම්පරේචර් එක භයානක විදිහට ඉහළ යනවා. මේක තේරුම් ගන්න මොළය වහාම පේශිවලට සංඥාවක් යවනවා. මොකක් කියලාද? දුවන එක නවත්තන්න කියලාද? ඔව්. දුවන එක නවත්තන්න, වේගය අඩු කරන්න, නැත්තම් ඇඟ ඇතුලේ අවයව නරක් වෙන්න පුරුවන් කියලා මොළය අනුතුරු අගවනවා. ඒකයි මේ අධිවේගී දිවීම එකපාරටම අඩාල වෙන්නේ. හැබැයි මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? මොකද්ද? දැන් රස්නේ තියෙන්නේ බ්‍රසීලියට විතරක් නෙමෙයිනේ. අනිත් කණ්ඩායමත් සෙල්ලම් කරන්නේ ඒ ආව්‍යමයි, ඒ ආර්ද්‍රතාවයේ යටතේමයි. ඉතින් මේක බ්‍රසීලියට විතරක් විශේෂ ආවාසයක් වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි මේ සමස්ත කතාවේ තීරණාත්මකම තැන. සරලව බැලුවත් කණ්ඩායම් දෙකටම පරිසරය සමානයි. හැබැයි කණ්ඩායම් දෙකේ උපාය මාර්ග සමාන නැහැ. අර අපි කලින් කතා කරපු ජෑස් සංගීත ක්‍රමය. ඔව්. බ්‍රසීලිය අර නම්‍යශීලී ප්‍රහාරක රටාව සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ක්‍රීඩකයන්ගේ වේගවත් බව සහ නිරන්තර ස්ථාන මාරුවීම් මතනේ. ඔවුන්ට තරඟේ පුරාවටම අර අධිවේගී දිවීම් අත්‍යවශ්‍යයි. හරි මට තේරෙනවා. හැබැයි විරුද්ධ කණ්ඩායම සමහර විට ක්‍රීඩා කරන්නේ සාම්ප්‍රදායික ආරක්ෂාකාරී ක්‍රමයකට වෙන්න පුළුවන්. ඒ කියන්නේ Tamanගේ කලාපය අතරේ රැඳී ඉඳලා ආරක්ෂා වෙන ගමන් හම්බ වෙන අවස්ථාවෙන් ප්‍රහාරයක් දෙන එක. කවුන්ටර් ඇටැක් එකක් වගේ. එතකොට ඒ අයට බ්‍රසීලියට වගේ නොනමතාවම වේගෙන් දුවන්න අවශ්‍ය නැහැ. අන්න ඒකයි. ඉතින් මොලෙන් සංඥා කරලා බ්‍රසීල් ක්‍රීඩකයන්ගේ උපරිම වේගය අඩාල් කළොත් ඔවුන්ගේ සමස්ත උපාය මාර්ගෙම බිඳ වැටෙනවා. ජෑස් වාදකින්ට Tamanගේ උපරිම වේගෙන් වාදනය කරන්න බැරි වෙනවා. ඒක මාරම පැහැදිලි කිරීමක්. ඒ කියන්නේ කාලගුණය කණ්ඩායම් දෙකටම එක වගේ බලපෑවත් ඒකින් වැඩිම පහර වදින්නේ කාගේ උපාය මාර්ගයටද කියන එකයි මෙතනදී වැදගත් වෙන්නේ. ඔව් හරියටම. දැන් මේ විද්‍යාත්මක පත්‍රිකාවේ තියෙන අනිත් දත්ත ටික දැක්කම මට හිතුනේ අපි සාමාන්‍යයෙන් හිතන විදිහ සම්පූර්ණයෙන්ම වැරදි කියලා. අයියේ. පළවෙනි කාරණය තමයි වයස.
පර්යවේෂණය පෙන්වා දෙනවා ක්‍රීඩකයෙකුගේ වයස වැඩි වෙත්ම ඔවුන් පිටියේ දිවෙන සම්පූර්ණ දුර ප්‍රමාණය වගේම වේගයත් සැලකිය යුතු ලෙස අඩු වෙනවා කියලා. බ්‍රසීල් සංචිතය දිහා බැලුවොත් මේ தත්ත්වය ලොකු අනුතරැඟවීමක් කරනවා නේද? අනිවාර්යෙන්ම බ්‍රසීල් කණ්ඩායමේ වයස 30ට වැඩි ක්‍රීඩකයන් 11කුම ඉන්නවා. නේමාර්, කැසිමිරෝ, ෆැබීනියෝ වගේ ප්‍රබලයන් මේකට ඇතුළත්. ඉතින් අපි කලින් කතා කරපු අර මොලයෙන් දෙන සංඥාව වයසින් මුහුකුරා ගිය ක්‍රීඩකයන්ට තවත් තදින් බලපානවා. ඔවුන්ගේ ශරීරවලට මේ දරුණු උෂ්ණත්වය යටතේ තමන්ගේ ශරීර උෂ්ණත්වය පාලනය කරගන්න තරුණ ක්‍රීඩකයන්ට වඩා ගොඩක් අමාරුයි. ඉතින් ඇන්සලෝටි මේ අයගේ අත්දැකීම් වලට මුල් තැන දුන්නට විද්‍යාව කියන්නේ වයසත් එක්ක මේ රස්නය ඇතුලේ දුවන එක මාරාන්තිකයි කියලායි. ඊළඟට තියෙන தත්ත්වය තමයි මාව වඩාත්ම පුදුමයටපත් කළේ. ඒ මොකක්ද? ඒ ක්‍රීඩකයන් එන භූගෝලීය පසුබිම. අපි සාමාන්‍යයෙන් හිතන්නේ උණුසුම් දේශගුණයක් තියෙන රටවලින් එන ක්‍රීඩකයෝ මේ දැඩි උෂ්ණත්වයට හොඳින් මුහුණ දෙයි කියලා නේද? අරාබි රටවලින් හරි ආෆ්‍රිකානු රටවලින් හරි එන කණ්ඩායම් වලට මේක ලොකු දෙයක් නෙවෙයි කියලා අපි හිතනවා. ඒක සාමාන්‍යයෙන් කවුරුත් හිතන විදිහනේ. හැබැයි දත්තවලින් කියන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. ශීත දේශගුණයක් තියෙන රටවල් වල කණ්ඩායම් මේ දැඩි උෂ්ණත්වයක් යටතේදී උණුසුම් රටවල කණ්ඩායම් වලට වඩා වැඩි දුරක් පිටියේ දිව ගොස් තියෙනවා. ඒක කොහොමද වෙන්නේ? ඊයට රස්නේ පුරුදුත් නෑ නේද? ඒක තමයි මේ පර්යේෂණයේ තියෙන ලොකුම පුදුම සාගත කරුණ. පර්යේෂකයන් මේක විග්‍රහ කරන්නේ මෙහෙමයි. ශීත දේශගුණික රටවලින් එන කණ්ඩායම් විශේෂයෙන්ම යුරෝපීය කණ්ඩායම් Taman මේ යන්නේ අතිශය නුපුරුදු දරුණු රස්නයක් තියෙන තැනකට කියලා කලින්ම දන්නවා. ඉතින් ඊයේ කලින්ම සූදානම් වෙනවා. ඔව්. ඔවුන් මේකට මූණ දෙන්නේ සම්පූර්ණයෙන්ම විද්‍යාත්මකව. ඔවුන් පේසින් කියන ක්‍රමය ඉතාමත් හොඳින් භාවිතා කරනවා. පේසින් කියන්නේ ශක්තිය ඉතුරු කරගන්න එක නේද? හරියටම. ඒ කියන්නේ පළමු විනාඩි 10ේදී පිස්සුබෙන් වගේ දුවලා ඇඟේ තියෙන ශක්තිය ඔක්කොම ඉවර කරගන්නේ නැතුව තරංගයේ විනාඩි 90 පුරාවටම Tamanගේ ශක්තිය කළමනාකරණය කරගන්න ඔවුන් දන්නවා. අනිත් එක තමයි ඔවුන් භාවිතා කරන නවීන වෛද්‍ය සහ සිසිලන ක්‍රමවේදයන්. ඒ කියන්නේ තරංගය අතරතුර ශාරීරිය සිසිල් කරන ක්‍රමද? ඔව්. තරංගයට කලින් උණුසුමේ ව්‍යායාම කරද්දී පවා ඔවුන් අඳිනවා අයිස් ජැකට්. ඒකෙන් තරංගය පටන් ගන්න කලින්ම ශරීරයේ රස්නිය වැඩි වෙන එක පාලනය කරනවා. ඒක මාරයි. ඒ වගේම හාෆ් ටයිම් එකේදී ශරීරයේ අභ්‍යන්තර උෂ්ණත්වය එකපාරටම අඩු කරන්න විශේෂ සිසිලන පාන මාර්ග පාවිච්චි කරනවා. අනිත් අතට උණුසුම් රටවල කණ්ඩායම් හිතනවා Tamanට මේ රස්නිය පුරුදුයි අපේ රටවලත් මේ වගේ තමයි කියලා. ඒ අහංකාරකම නිසා වොන්ට කෙලවෙනව නේද? ඔව්. ඔවුන් අර සිසිලන උපක්‍රමවත් ශක්තිය ඉතිරි කරගන්න පේසින් ක්‍රමයවත් පාවිච්චි කරන්නේ නැතුව වැඩිපුර ශක්තිය වැය කරලා ඉක්මනින්ම විඩාවටපත් වෙනවා. ඒ කියන්නේ Tamanට පුරුදුයි කියලා හිතන අහංකාරකමට වඩා Tamanගේ සීමාවන් දැනගෙන සැලසුම් සහගතව මුහුණ දෙන අය දිනනවා. අනිවාර්යෙන්ම. තවත් අපූර්ව දත්තයක් තියෙනවා තරඟ පැවැත්වෙන වේලාව ගැන. මේ පරීක්ෂණයට අනුව දවල් කාලයට වඩා රාත්‍රී කාලයේ පැවැත්වෙන තරඟවලදී ක්‍රීඩකයන් වැඩි දුරක් දිවෙන බව සනාථ වෙලා තියෙනවා. මේකට හේතුව අර දර්ශකයේ එක කොටසක් අඩු වෙන එක නේද? ඔව්. රාත්‍රී කාලයේදී අර හිරුවෙලියේ විකිරණය නැහැ. වාතාවරණයේ රස්නය සහ ආර්ද්‍රතාවය කොහොම තිබුණත් කෙලින්ම ඇඟට වැටෙන හිරුවෙලිය නැති නිසා අර දර්ශකයේ අගය සැලකිය යුතු ලෙස පහළ යනවා. එතකොට ක්‍රීඩකයන්ට ලේසි දුවන්න. ඔව් ක්‍රීඩකයන්ගේ ශරීරවල දැනෙන පීඩනය අඩු වෙන නිසා ඔවුන්ට ඉබේම වැඩි වේගයකින් වැඩි දුරක් දුවන්න පුළුවන් වෙනවා. රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ පහසුව වෙනුවෙන් හරි වෙනත් වාණිජ්‍ය අරමුණු වෙනුවෙන් හරි දවල් කාලේ තරඟ තියද්දී ඒකෙන් කෙලින්ම පහර වදින්නේ ක්‍රීඩකයන්ගේ කාර්යසාධනයට තමයි. දැන් පිටියේ දුවන එක ගැන කතා කරද්දී තව ප්‍රශ්නයක් එනවා. කවුද පිටියේ වැඩියෙන්ම දුවන්නේ? දත්තවලට අනුව නම් මැඩපෙළ ක්‍රීඩකයන් තමයි සම්පූර්ණ දුර ප්‍රමාණයෙන් වැඩිපුරම දිවෙන්නේ. ඔව් උන් පිටියේ හැමතැනම ඉන්නවා. හැබැයි අර අපි කලින් කතා කරපු තරඟයක ප්‍රතිඵලය වෙනස් කරන්න පුළුවන් ඉතා වැදගත් අධිවේගී දිවීම් වැඩිපුරම කරන්නේ පෙරමුණේ සිටින ප්‍රහාරකයන්. අනේ දත්තය කෙලින්ම සම්බන්ධ වෙන්නේ බ්‍රසීලියේ අර ජෑස් සංගීත උපායට. බ්‍රසීලියේ විනිසියස්, රෆීනියා වගේ ප්‍රහාරකයන්ට තමයි මේ තරඟය පුරාම අධිවේගී දිවීම් කරන්න වෙන්නේ. ඉතින් මේ උෂ්ණත්වය ඇතුලේ ඔවුන්ට ඒක කරන්න බැරිනොත් ඒ හැකියාව අඩාල වුණොත් ඇන්සලෝටිගේ සමස්ත සැලසුමම බිඳ වැටිලා ගෝල ලබා ගැනීමේ හැකියාව නැති වෙලා යනවා. මැදපෙළ ක්‍රීඩකයෝ කොච්චර සාමාන්‍ය වේගයෙන් දිව්වත් තීරණාත්මක ප්‍රහාර එල්ල කරන අයට වේගයෙන් නැත්තම් වැඩක් වෙන්නේ නැහැ. මේ ඔක්කොම දේවල් එකතු කරලා බැලුවහම අපිට තේරෙනවා මේක සරල සෙල්ලමක් නෙවෙයි කියලා. එනම් මේ ගැඹුරු සාකච්ඡාවෙන් අපි උකහාගත්තු දේවලේ සාරාංශය මොකක්ද? ඇයි මේ කරුණ අපිට මේ තරම් වැදගත් වෙන්නේ?
මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේකෙන් පෙන්වෙන්නේ ස්වභාව ධර්මයේ ඉස්සරහා අපි කොච්චර අසරණද කියන එක. හරියටම 2026 ලෝක කුසලානය කියන්නේ හුදෙක් දක්ෂතා පෙන්වන පාපන්දු තරඟාවලියක් පමණක්ම නෙවෙයි. මේක මිනිස් සිරුරේ සීමාවන් සහ ලෝකයේ සිදුවමින් පවතින දරුණු කාලගුණික විපර්යාස අතර වෙන දැවැන්ත ගැටුමක්. බ්‍රසීලිය මේ සඳහා පිවිසෙන්නේ ලෝක කුසලාන සාර්ථකත්වය පිළිබඳ අතීත උරුමයත් වසර 24ක කුසලාන පිපාසයත් එක්කයි. හැබැයි අර වයසින් මුහුකුරා ගිය කණ්ඩායමක් එක්ක නේද? ඔවුන් එන්නේ අතිශය නම්‍යශීලී වේගවත් නමුත් වයසින් මුහුකුරා ගිය කණ්ඩායමක් සමගින්. අපිට මේ සීළු මූලාශ්‍රවලින් තේරුම් ගත හැකි වැදගත්ම කරුණු වෙන්නේ ලෝක මට්ටමේ තරඟාවලියකදී කණ්ඩායමක කොයිතරම් විශිෂ්ට උපාය මාර්ගයක් තිබුණත් මොල්ලකරු පුහුණුකරුවෙක් හිටියත් අවසානයේදී ඒ හැම දෙයක්ම සබාව ධර්මයේ නීතිවලට යටත් වෙන්නම සිදු වෙලවා කියන එකයි. ඇතරම තාක්ෂණය උපක්‍රම කොතරම් දියුණු වුණත් අපි තාමත් ජීවත් වෙන්නේ භෞතික සීමාවන් සහිත මනුෂ්‍ය ශරීරය ඇතුලේ. කාලගුණයේ අන්තයටම වෙනස් වෙද්දී අපේ ශරීරයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවලියෙන් අපිටම එරෙහිව වැඩ කරන්න ගන්නවා. විශේෂයෙන්ම පාපන්දු වගේ අධි තීව්‍රතා ක්‍රීඩාවන් වලදී මේක තීරණාත්මක සාධකයක් වෙනවා. ඉතින් මේ ගවේෂණය අවසන් කරන්න කලින් අහගෙන ඉන්න අයට හිතන්න අපූර්ව අදහසක් එක් කරන්න මං කැමතියි. අපි සාමාන්‍යයෙන් හිතන්නේ පාපන්දු ලෝක කුසලානයක් දෙනන්නේ පිටියේ ඉන්න දක්ෂම ක්‍රීඩකයෝ සහ උපක්‍රමශීලී පුහුණුකරුවන්ගේ මොලෙන් කියලා නේද? ඔව්. ගොඩක් අය එහෙම තමයි හිතන්නේ. නමුත් මේ දත්ත සහ කාලගුණික අභියෝග දිහා බැලුවහම එහෙම හිතනවද? එසේනම් 2026 ලෝක කුසලානිය දිනා ගන්නා කණ්ඩායම තීරණය වන්නේ ඔවුන්ගේ පුහුණුකරුවාගේ උපක්‍රම මත පමණක්ම නොව ඒ දරුණු උෂ්ණත්වය මැද ක්‍රීඩකයින්ගේ ශරීර උෂ්ණත්වය නිවැරදිව කළමනාකරණය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලයේ තීරණ සහ දේශගුණය ගැන අනාවැකිය කියන කාලගුණ විද්‍යා කාර්ය මණ්ඩලයේ සැලසුම් මත විය හැකි නේද? ඒ කියන්නේ තිරෙන් පිටුපසින් ඉන්න අයගේ වැඩක්. හරියටම ඒ අයගේ තාක්ෂණික මැදිහත් වීම තමයි අර ජාස් සංගීත කණ්ඩායමට අවසන් විසිල් එක වැදෙනකම්ම දිගටම වාදනය කරන්න ඉඩ හදලා දෙන්නේ. ඒ ගැන මන්දක් සිතා බලන්න. තවත් මේ වගේම අපූර්ව ගැඹුරු සාකච්ඡාවකින් හමු වෙනතුරු අදට අපි සමුගන්නවා.